චුට්ටක් ඉන්න. ඔයා තාමත් ස්ක්‍රෝල් කර කර ඔයාගේ පාර්ට්නර්ට දෙන්න ලාස්ට් මිනිට් වැලන්ටයින්ස් ගිෆ්ට් එකක් හොයනවද? දැන් නම් පරක්කු වෙලිත් වගේ නේද? ඒත් මොන හරි දෙන්න ඕනේ කියලා හිත කියනවා. මොකද කරන්නේ? එකපාර ලයිෆ් ටයිම් ගිෆ්ට් එකක්ම දෙමුද? ගිෆ්ට් එකක් කියවට මේක ගිෆ්ට් බන්ඩල් එකක්. First one, showing your true self without pretending. පළවෙනියටම ඔයාම වෙන්න. මේ කියන්නේ ඔයාගේ නරක පුරුදු අත්හරින්න එපා කියලාවත් එයා කැමති දෙයකට චුට්ටක් ඇඩ්ජස්ට් වෙන්න එපා කියලාවත් නෙමෙයි. එයාගේ හිත දිනා ගන්න කියලා කරන මවාපෑම් නවත්තන්න කියලා. මොකද මේ මවාපෑම් ඔයාට long term එකේ maintain කරන්න බෑ. ඒ නිසා ඔයාගේ ඇත්තම චරිතේ එයාට පෙන්වන්න. එතකොට එයා ඔයාට ඇත්තටම ආදරේ නම් විතරක් ඔයා ළඟ රැඳේ. Second one, loyalty. ඔයාට හදවතින් ආදරය කරන එයාට ඔයා 100,000ක් අවංක වෙන්න. ඔයා එදිනදා ජීවිතේ මිනිස්සු කී දහහක් එක ගණදෙනු කරත් self control එකක් තියාගන්න. ඔයාගේ limits, boundaries කවුරුවත් set කරන ගන්න නොඉඳ ඔයාම set කරගන්න. Third one, good communication. දෙන්නට දෙන්න විවෘත වෙන්න. Taman කැමති අකමැති දේවල් එයාට කියන්න. ඒවා එයාම තේරුම් ගන්න ඕනේ කියලා බලන් ඉන්න එපා. සමහර විට කාලෙත් එක්ක එයා ඔයා කියන්නත් කලින් ඔයාගේ හැඟීම් තේරුම් ගන්න කෙනෙක් වෙයි. එතකොනොත් ඊට පස්සේ ඔයාට අවශ්‍ය දේ කමියුනිකේට් කරන කෙනෙක් වෙන්න. Fourth one, understanding without judging. ඔයාගේ පාර්ට්නර්ගේ හොඳම සමන් දෙන්න වෙන්න. කොටින්ම එයාට විශ්වාසයෙන් ඇවිත් ඕනම දෙයක් කියන්න පුළුවන් හොඳම කෙනා ඔයා වෙන්න. ඔයා ඒ ඇෂුරන්ස් එක එයාට දුන්නොත් එයා කවදාවත් ඔයාට බොරුවක් කියන එකක් නැහැ. ඔයාලා අතරේ රහස් තියෙන එකක් නැහැ. එහෙම තැනක misunderstandings, doubts, insecurities කියන මේ මොකවත් නැහැ. එතන build up වෙන්නේ කවදාවත් third party එකකට අත තියන්න තියා හිතා ගන්නවත් බැරි බොන්ඩ් එකක්. Fifth one, respect and trust. දෙන්නට දෙන්න වචනෙන් විතරක් නෙමෙයි ක්‍රියාවෙනුත් respect කරන බව ඔප්පු කරලා පෙන්නන්න. එයාව trust කරන්න. මෙතන කියන්නේ අන්ධ විශ්වාසය නන් නෙමෙයි. අහේතුක සැකයට තිත තියන්න කියලා. මොකද අහේතුක සැකේ තරම් කිල කෙනෙක් රිලේෂන්ෂිප් එකකට තවත් නැහැ. කොටින්ම ඔයා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන ස්ට්‍රෙස් බූස්ට් එකක් නොවි එයාට ස්ට්‍රෙස් බස්ට් එකක් වෙන්න. Sixth one, choose each other every day. ජීවිතේ අමාරු දවස් ඕන තරම් එයි. ඒ අමාරුම දවසකදී එක වැළඳ ගැනීමකින් එයාගේ හිත නිවන්න පුළුවන්. එයාව වැටෙන්න නොදී ශක්තිමත්ව අල්ලන් ඉන්න පුළුවන් හොඳම කෙනා ඔයා වෙන්න. දෙන්න එක කතා කරලා එකගතාවයකට ඇවිල්ලා ප්‍රශ්න වලට එකට මුහුණ දෙන්න පුළුවන් කෙමිස්ට්‍රි එකක් ඔය දෙන්න අතරේ ගොඩනගා ගන්න. Seventh one, be romantic. romantic වෙනවා කියන්නේ expensive candle light dinner date එකක්, movie night එකක් යන එක විතරක්ම නෙමෙයි. ආසදියා බලාගෙන එයාතරතු කුංචියක් නැතුව කියවනවා අහන් ඉන්න එක. වැස්ස දවසක ලෝන් ඩ්‍රයිව් එකක් ගිහින් උණුවේ කෝපයක් බොන එක. විශේෂ හේතුවක් නැතුවත් එයාව කොයි වෙලෙත් හක් කරන, කිස් කරන, කඩල් කරන කෙනෙක් වෙන එක. ඔයාව ඊට වඩා 100,000 ගුණයකින් romantic partner කෙනෙක් කරනවා. Eighth one, efforts more than promises. ඔයා එයාට පොරොන්දු දෙන කෙනෙක් නොවි නොදුන් පොරොන්දු බව ඔයාගේ actions වලින් ඉටු කරන කෙනෙක් වෙන්න. අවුරුදු ගණන් ගෙවිලා ගියත් තාමත් day 1 වලදී දීපු same effort එක දෙන කෙනෙක් වෙන්න. ඔයා කොච්චර busy වුණත් එක විනාඩියක් කැප කරලා එයා ගැන හොයලා බලන එක, එයාගේ පුංචි දේවල් මතක තියාගන්න එක, කොච්චර මහන්සි වෙලාවක වුණත් එයාගේ දවසේ විස්තරේ same excitement එකකින් අහන් ඉන්න එක වගේ පුංචි දේවල් කරාම හොඳට ඕව ඇති. ඉතින් තාමත් ඔයාලා දෙන්න මේ කියන gift එක දීලා නැත්නම් දෙන්නම එකට ඉඳගෙන මේ වචන ටික ආයෙත් අහන්න. එහෙනම් හැමදාමත් ආදරෙන් ඉන්න ගමන් අනිත් අයටත් බලන්න මේක share කරන්න. දිගටම මේ වගේ වීඩියෝස් බලන්න අපිවත් follow කරලා තියාගන්න. එහෙනම් ඔයාලා හැමෝටම Happy Valentine's Day!